හයි කොහොමද කට්ටියට? ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම මගේ කසින් නංගි ලංකාවට ආව වෙලාවේ මිනි ට්‍රිප් එකක්. අපි ගියේ සීගිරියේ. මොකද නංගි කලින් සීගිරියේ ගියේ නැති නිසා තමයි අපි යන්න හිතුවේ. අපි ඉතින් උදෙන්ම ගෙදරින් පිටත් වුණා. දැන් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ සීගිරියේ එන්ට්‍රන්ස් එක. මෙතන ෆොරිනර්ස්ලට වෙනමයි ලෝකල්ස්ලට වෙනමයි තමයි එන්ටර් වෙන්න තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ මෙතනට එද්දී ඔයගොල්ලෝගේ ID නැත්නම් ඩ්‍රයිවිං ලයිසන් එක එහෙම නැත්නම් පාස්පෝර්ට් එක වගේ අරගෙන එන්න. මොකද එතනින් ඒක බලලා තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. බලන්නකෝ එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙලා අපි ඉස්සරහට යනකොට ඒ වටපිටාව හරිම සැහැල්ලුවක් ඇති කරන පරිසරයක් තමයි ඒ වටපිටාවේ තිබුණේ. එදා ඇත්තටම වහිබර කාලගුණයක් තිබුණ නිසා වැඩි අවුව තිබුණ නැහැ. නැත්තම් මම හිතන විදිහට එතනට ගොඩාක් අවුව වැටෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ හැට් එකක් වගේ අරන් යන්න අමතක කරන්න එපා. මම මෙතන සීගිරිය නදින වීඩියෝස් ගොඩාක් ගත්තේ නැහැ. මොකද මම vlog එකක් කරන්න බලාගෙන ගිය ගමනක් නෙවෙයි මේක. ඒ නිසා ඉතින් බලන්නකෝ වටපිටාව මාරම ලස්සනයි. කොළ පාටින් පේන්නේ හැම පැත්තක්ම. මාරම කූලින් වයිබ් එකක් තමයි එදා තිබුණේ. අපි ඉතින් ඔය වගේ පොඩි වීඩියෝස් කීපයකුත් ගත්තා. ඔය පේන්නේ අපි සීගිරිය නගින්න ආපු පාර. බලන්නකෝ උඩ ඉඳන් බලද්දී එතන තියෙන ලස්සන වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා. මේ දැන් පේන්නේ අපි සීගිරිය උඩටම නැගාම අපිට පේන වීව් එක. බලන්නකො ඒක කොච්චර ලස්සනයිද කියලා. වටපිටාවම කොළ පාට ලෝකයක් වගේ තමයි අපිට පේන්නේ. එතන ඉඳලා පොඩි කෝලම් වීඩියෝස් ටිකකුත් ගත්තා. මගේ අනිත් සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරන්න. ඉතින් මම මේ වීඩියෝ එකත් මේකට එකතු කරා. ඔයාලට පේනවද ඈත පරිසරය? ඇත්තටම කියන්න වචන නැහැ. හරියම ලස්සනයි. දැන් මේ වීඩියෝ එකේ දකිනවා වගේ නෙමෙයි. උතන ඇත්තටම ඉන්නකොට මාර නිස්කලංක බවක් තමයි මට දැනුනේ ඒ එන හුළඟත් එක්ක. ඉතින් මට හරි ආස හිතුණා එතෙන්ට වෙලා සෑහෙන වෙලාවක් ඉන්න. නමුත් කාල වේලාව නැති නිසා අපි ටක් කාලා වීඩියෝස් ටිකක් කරගෙන අපි ආවා. හරි අපි දැන් මේ පල්ලයට බහින ගමන් තමයි ඉන්නේ. ඉතින් කියන්න ඕනේ මම ලොකුවට මේ වීඩියෝස් ගන්න ගියේ නැහැ. මොකද vlog එකක් දානවා කියලා හිතලා ගිය ගමනක් නෙවෙයි. අර මං කලින් කිව්වා වගේම නංගි ලංකාවට ආව නිසා එකපාරට හිතිලා අපි ගියා විසක්. එහෙම ලොකු ප්ලෑන් කරන් ගිය ගමනක් නෙමෙයි මේක. ඉතින් ලොකුවට වීඩියෝස් ගත්තේ නැහැ. අර වීඩියෝ කිහිපයක් තිබුණ හින්දා හිතුණා ඒකත් එකතු කරලා ඔයාලට ලස්සන vlog එකක් ගන්න පුළුවන් නේද කියලා හිතලා ගත්ත වීඩියෝස් ටිකක් තමයි ඉතින් මේ තියෙන්නේ. හරි අපි දැන් සීගිරිය බලලා එතනින් අපි පිටත් වුණා කණ්ඩලම වැව බලන්න. බලන්නකෝ මේ වටපිටාව. අර කඳු පන්ති අතරින් වැව පේනකොට හරිම ලස්සනයි. ඒ වගේම එදා වැහිබර කාලගුණයක් තිබ්බ නිසාද මන්ද අමුතුම වීව් එකක් තමයි තිබ්බේ. සුපුරුදු පරිදි එතනත් මගේ කෝලම් වීඩියෝ ටිකක් තමයි ඔයාලා මේ අකින්නේ. Nekama parenu bekan yang
ඒ කෝලං වීඩියෝස් වලට ඉතින් නංගිවත් පොඩ්ඩ හවුල් කරගන්නවා. එයා නම් ටිකක් කැමරාවට ලැජ්ජයි. එයා බලන් තමයි ගන්නෙ. එයා එන්නේ නෑ වැඩිය. ඉතින් එයාවත් ඒ කෝලමට පොඩ්ඩක් හවුල් කරගත්තා. හරි ඉතින් අපි වැවත් බලලා ඉතින් ලන්ච් එක ගන්න පිටත් වුණා. ඒ යන අතරතුරේදී පාර දෙපැත්තේ තිබුණ ලස්සන වතු, ඒ කියන්නේ පළතුරු ඒ වගේ වගා කරපු වතු. ඉතින් ඒවත් පාස් කරගෙන අපි දැන් මේ යන්න හදන්නේ හෙරිටන්ස් කණ්ඩලම හොටෙල් එකට. හොටෙල් එකට එන වීඩියෝස් නම් මට ගන්න බැරි වුණා. අපි කෙලින්ම ගියේ සන්ඩේ බුෆේ එකට. මොකද එදා ඊළඟ දවසක්. ඉතින් මේ බුෆේ එකට per person 7500 වගේ වුණා. එදා රෙසර්වේෂන් දාන්න අවශ්‍ය වුණේ නැහැ. ක්‍රවුඩ් එක වැඩි හිටියේ නැති නිසා අපිටත් ජොයින් වෙන්න පුළුවන් වුණා. ඉතින් දැන් මේ පේන්නේ අපි එදා කාපු බීපු දේවල්. දැන් බලද්දි නම් කටට කෙලක් තුනනවා ළමයි. හරි අපි දැන් යමු හොටෙල් එකේ පොඩි වටයක්. තමයි හොටෙල් එක නම් තනිකර පිස්සුවක්. මොකද බලන හැම තැනම කොළ පාටටමයි පේන්නේ. නිකන් අර පිටරටක ගියා වගේ ෆීලිං එකක් තමයි තියෙන්නේ හොටෙල් එක ඇතුළට ගියාම. ඉතින් දැන් පේන්නේ ඔයගොල්ලන්ට මගේ කෝලම් වීඩියෝස් ටිකක් ළමයි ගණන් ගන්න එපා. එහෙම තමයි මම. මට ඉතින් කොළ පාට පැත්තකට ගියාම හරිම අමාරුයි එක තැනක ඉන්න. මං හරිම ආසම වැඩක් තමයි පරිසරයේ විඳින්න මම ආසයි. ඒ වගේම මම ඒවා කැප්චර් කරගන්නවා. කැප්චර් කරගෙන මං ගාව තියාගන්නවා. මොකද මේවා තමයි අපිට ජීවිතේ හම්බ වෙන මතක. අපි තව කල් ගියාම අනේ අපි මෙහෙම දේවල් වින්දා නේද කියන්න ඉතුරු වෙන්නේ අපිට මේවා විතරයි. ඉතින් ඒ නිසා මම යන්නේ කොහෙද එතන මොනවා හරි වීඩියෝ එකක් අරගන්න එක දැන් මට පුරුද්දක් වෙලා. මේ තියෙන්නේ එයාලගේ නැචරල් පූල් ඒරියා එක. මේකට එයාලා නැචරල් පූල් කියලා නම තියලා තියෙන්නේ මේ පූල් එක හදලා තියෙන්නේ කළු ගලක් උඩ. බලන්නකෝ ඔයාලට ඒක පේන්නේ කළු ගලක් තමයි අර පල්ලෙහෙන් අර ලාවට පේනව නේද? අන්නේ කළු ගලක් උඩ තමයි හදලා තියෙන්නේ. ඊට අමතරව තව පූල්ස් 3ක් විතර තිබ්බා හොටෙල් එකේ. මම ඒවා කැප්චර් කරගන්න ගියේ නෑ. මොකද එදා ෆොරිනර්ස්ලා ටිකක් හිටියා. ඉතින් ඒ නිසා යාලට නිදහසට මම බාධා කරන්න ගියේ නැහැ. ඉතින් මෙතන විතරයි ටිකක් ෆ්‍රී එකේ වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණ නිසා තමයි මම මේ ටික කැප්චර් කරගත්තේ. බලන්නකෝ ඔයගොල්ලෝ. ඔයාලට පේනවද? ඔය ඈතින් පේන්නේ කණ්ඩලම වැව. අපි අර ඉස්සෙල්ලා බලන්න ගියේ. අන්න ඒ වැව ඔය වහින කාලෙට ඔය පූල් එක කිට්ටුවට වෙනකම්ම වතුර දානවා කියලා තමයි හොටෙල් එකේ ස්ටාෆ් එක අපිට කිව්වේ. බලන්නකෝ හරිම ලස්සනයි ඒ වයිබ් එක. මානම ලස්සනයි. ඈත බලනකොට ඒ කඳු පන්ති අතරින් වැව පේනකොට හරිම ලස්සනයි. ඒ වගේම අහසත් එක්ක එදා චුට්ටක් අර කාලගුණය ටිකක් වහින පැත්තට තිබ්බ නිසා තමයි ඔය වගේ තියෙන්නේ. නැත්තම් මාරා අවුවයි කියලා කිව්වා.
ඔන්න ඉතින් අපි හොටෙල් එකත් බලලා ලන්ච් එකත් අරගෙන ගෙදර එන්න පිටත් වුණා. ඔය වෙද්දි නම් මාර මහන්සි. මොකද එදා දවසම අපි ඇවිදපු එක කරේ. ඉතින් හරි මහන්සියෙන් තමයි ආවේ. ඔය එනකොට කුරුණෑගල හරියදී අපිට මේ පොල් රොටි කාලා ඉඟුරු ප්ලේන්ටි බොන්න තැනක් හම්බුණා. ඉතින් අපි ඉතිනුත් නවත්තලා කාලා බීලා ගෙදර ආවා. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන vlog එකක් අරන් එන්නම්. බයි බයි.